නුඹේ එක හීනෙක හැංගීලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ. හෙලෝ එවරිවාන්. ඉතින් ඔයාලට කොහොමද? මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද උදේවරුම මොකද කරන්න කියලා මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. ඒක ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලාත් හිතුණා. ඉතින් අද දවසේ මොකද මම කරන්න කියලා බලමු. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට කරගෙන යමු. මම දැන් මූණ සෝදගන්න තමා හදන්නේ. ඉතින් අපේ ගෙදර තාම වැඩ ඉතින් හදලා ඉවර නෑනේ. ඉතින් අපි එතකමට මෙතන තමා නාන්න හදාගෙන තියෙන්නේ. තාම ඉතින් බාත්රූම් එක එහෙම හදලා නෑ. ඉතින් අපි ඉස්සරහට ඉතින් මේ දේවල් හිමීට කරගන්න බලමු. මම දැන් මූණ සෝදගෙන කිරි එක හදන්න ඕනේ. ඉතින් මම මූණ සෝදගෙන එන්නම්. ඉතින් මම දැන් මූණ සෝදගෙන ආවා. ඉතින් ඔයාලට good morning ඉස්සෙල්ලාම. දැන් මම කිරි එක හදාගන්න ඕනේ. මේ දවස්වල නම් පොඩ්ඩක් ඉතින් අමාරුවෙන් තමයි දැන් ඉන්නේ. මොකද දැන් මාස 7 ඉවරයි. ඉතින් ඒ වුණාට ඉතින් මට vlog එකක් කරන්න ඕනෙමයි කියලා හිතුන නිසා තමයි මම vlog එකක් ඉතින් කරන්නේ. බලමු ඉතින්. ඔන්න ඉතින් මං කිරි දෙකත් හදාගත්තා. දැන් අයියට දෙන්න ඕනේ. මොකද එයාට වැඩට යන්න 9 වෙනකොට. මං ඉතින් උදේම කිරි එක දීලා තමයි එයාට හැරවන්නේ. නැත්තම් එයා නැගිටින්නේ නැති නිසා දැන් එයාට කතා කරලා කිරි එක දීලා මාත් කිරි එක බොනවා. නුඹේ එක හීනෙක හැංගීලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ. ගුලිවී අපි දෙන්න ඉතින් උදේට කිරි එක බොන ගමන් එක්ක කාටුන් බලනවා නැත්තම් ෆෝන් එකේ මොනවා හරි ජෝක් වීඩියෝ බලනවා. ඉතින් ඔයාලගේ ගෙදරත් මේ වගේද? එහෙනම් ඉතින් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපි දෙන්න නම් ඉතින් මෙහෙම තමයි. මම දැන් කිරි එකත් බීලා පහන තිබ්බා. ඉතින් පහන තියලා උදේම දවස පටන් ගන්න එක ගොඩක් සුබයිනේ. ඉතින් ඔයාලට වැදගත් දෙයක් කියන්න මම මේ බුදු පිළිම වහන්සේ සල්ලි එකතු කරලා තමා ගත්තේ. ඉතින් මේ පොඩි කැටයට මම හැමදාම ටක් ගාලා උදේට කෑමත් ලෑස්ති කරගත්තා. පරිප්පු උයලා කැකුළු වහල් උයලා හාල් මැස්සු වැද්දා. ඉතින් උයලා ඉවර වෙලා අයියත් වැඩට යන්න ලෑස්ති වෙනවා. මම එයාට කිව්වා උදේට මේ කන්න කෑම බෙදා ගන්න කියලා. එයා කෑම බෙදා ගන්න නැතුව කරන කෝලම් වැඩ තමයි. ඉතින් ඔයාලා ගෙදරත් මේ වගේ හස්බන්ඩ්ලා ඉන්නවද? ඉන්නවා නම් ඉතින් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනේ ඔක ඇනගන්න දැන් ඈ. අයියෝ වෙලා ගිහින් තියෙන්නේ. උපන්දින පාටිය. උපන්දිනේට පරිප්පු යාල් මැස්සුයි. මේ ශරීරය අපිට නැත්තයි. අයියවත් වැඩට පිටත් කළා. දැන් මං හදන්නේ ගෙවල් අස් කරගන්න. මොකද මේ
එයා ගියාට පස්සේ තමයි මම ගෙවල් අස් කරගන්නේ. මේ මොකද ඔයාට උදේම කන්න දීලා ඒ වැඩ ටිකත් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මම ගෙවල් අස් කරන්න ගන්නේ. ගොඩාක්ම ඉතින් මේ දවස්වල අස් කරන්නේ නැහැ. ඉතින් හැදි වෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්න විතරනේ ඉන්නේ. ඒ නිසා ඉතින් ඉක්මනින් මගේ වැඩ ටික මම කරගන්නවා. දැන් මං දොවිල් ටිකක් තියෙනවා. ඒ ටිකත් පිහදා ගන්න ඕනේ. හැමදාම ඉතින් මම මේ වගේ කරන්නේ නැහැ. සතියට එකපාරක් වගේ ඉතින් පිරිසිදු කරගන්නවා. මොකද ඉස්සර වගේ දැන් බෑනේ චූටි බබෙක් හම්බෙන්නනේ. ඉතින් ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්නත් බෑ. මට පුළුවන් විදිහට ඉතින් මං හැමදේම ඉතින් තනියම කරගන්නවා. ගෑණු ළමෙක් වුණාම ඉතින් පිරිසිදුව ඉන්නත් ඕනෙනේ. ඉතින් මම හැමදේම තනියම කරගන්න උත්සාහ කරනවා හස්බන්ඩ්ව කරදර නොකර. ඉතින් ඔයාලත් ඒ වගේද? මම නම් ඉතින් පොඩි කාලේ ඉඳන්ම එහෙම තමා. මගේ හැම දෙයක්ම ඉතින් මම තනියම කරගන්න තමා බලන්නේ. මොකද මගේ අම්මා හැමදාම මම ළඟ ඉඳලා නැහැ. මම චූටි කාලේ ඉඳන්ම තාත්තා ගාව හැදුනේ. ඉතින් මම ඒක නිසා වෙන්නේ නැති මගේ හැමදේම මම තනියම කරගන්න පුරුදු වෙලා තියෙනවා. ඔන්න ඉතින් මම කාමරය අස් කරගෙන ඉවරයි. මම කාමරය අස් කරගෙන ආයෙ ගියා කුස්සිය අස් කරන්න. මොකද උයලා එහෙම ඉවරනාට පස්සේ කුස්සිය අස් කරලා එහෙම කාමරය අස් කරන්න ආවා. බලන්නකෝ කාමරේ ලස්සනයිද කියලා. මේ තමයි ඉතින් අපේ කුස්සිය. මම සිංක ගාව අයියට කියලා කපරාදු කරගෙන ස්ටික් එකක් අලවගෙන තියෙන්නේ. ඉතින් කුස්සිය නම් තව වැඩ ගොඩාක් තියෙනවා ඉතින් කරන්න. මෙතන තමයි අපි දෙන්නම් ගොඩාක් හරිය කාලේ ගත කරන්නේ. මොකද අපි තාම සාලේ එහෙම හදලා නැහැ. අපේ ගෙදර තාම හදලා තියෙන්නේ කුස්සියයි කාමරේ විතරයි. ඉතින් 2026 අවුරුද්දේ ලොකු වෙනසක් වෙයි කියලා හිතනවා ඉතින්. මමත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ මගේ පුංචි ගෙදර ඉක්මනින් හදාගන්න. ඉතින් මම මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉතින් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් මම කොණ්ඩේ තෙල් ගා ගන්න හදන්නේ. මොකද මම අද නාන දවස. මම දවසක් ඇර තමයි නාන්නේ. හැමදාම නාන්නේ. ඉතින් මම ගාන්නේ කොමාරිකා තෙල් එක. කලින් නම් ගෑවේ ඔබේසේකර එක. මම ඒක
පොඩ්ඩක් නවත්තලා කොමාරි එකක ගාලා බලන්න ඕනේ කියලා හිතුණා. මට මොකද කොණ්ඩේ ගොඩක් ගියා. දැන් නම් ඉතින් කොණ්ඩේ ගොඩක් යනවා. මොකද බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් දන්නවා ඇති ඒ ගැන. කොණ්ඩේ ගොඩාක් යනවා. සමහරු නම් කියනවා කොණ්ඩේ වැවෙනවා කියලා විටමින් වලට. මට නම් නෑ. මගේ කොණ්ඩේ ගොඩක් යනවා. මගේ කලින්ට වඩා දැන් කොණ්ඩේ ගොඩාක් ගිහිලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මම දැන් තෙල් ගහන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම තෙල්කත් ගාලා කොහොම හරි පැයක් විතර ඉඳලා නාන්න ඕනි. ඔයාලත් මම වගේ බෙහෙත් බොන්න අකමැතිද? මම නම් ඉස්සර බෙහෙත් බොන්නෙම නැති තරම්. ඒ වුණාට චූටි පැටියා මං ගාවට ආව දවසේ ඉඳලා ඉතින් විටමින්ස් වර්ග බොනවා. ඉතින් ඒ හැම දෙයකටම මම හුරු වුණා. අම්මා කෙනෙක් වෙන්න ලේසි නෑ කියන එක මම දැන් හොඳටම දන්නවා. ඉතින් උදේට විටමින්ස් බොනකොට ගොඩාක් වමනෙට වගේ එනවා. ඒක නිසා ඉතින් මම අඹ කෙසෙල් ගෙඩියන් ඒ වගේ මොකක් හරි පළතුරක් ළඟ තියාගෙන තමයි බෙහෙත් බොන්නේ. එතකොට වමනෙට එන්නේ නැහැ. මොන හරි කෑවම. ඉතින් මගේ උදේවරුව මම ගත කරන්නේ මේ විදිහට තමයි. ඉතින් අද vlog එක මම මෙතනින් end කරනවා. ඉතින් ආයෙත් ලස්සන vlog එකක් අරන් එනකම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.